නමෝ බුද්ධාය. අද ඔයාලා බලන්න යන්නේ මේ දවස්වල සමාජ මාධ්‍යයේ යන දුර්ලභ වීඩියෝ එකක්. ඒ තමයි උතුම් බුදුගුණ කියලා කොටියකගෙන් ජීවිතේ බේරාගත් සත්‍ය වූ බුදුගුණවල අනුභවය කියන හරිම අසිරිමත් කතාවක්. මේ කතාව බලද්දී පුදුම හිතෙනවා. මෙහෙම වෙන්න පුළුවන්ද කියලා. නමුත් ඒ කාන්තේන්ම මෙහෙම වෙන්න පුළුවන්. මොකද බුදුගුණ ඒ කාන්තේන්ම සත්‍යයි. ඒ වගේම භාග්‍යවතුන් වහන්සේ වදාලා තජග්ග සූත්‍රයේදී පින්වත් මහණෙනි ඔබට යම් බයක් තැති ගැනීමක් ලොමු දහ ගැනීමක් ඇති වුණොත් එවිට බුදුගුණ හිතන්න. එතකොට බය තැති ගැනීම ලොමු දහ ගැනීම නැති වෙලා යනවා කියලා. ඒ වගේම බැරි වෙලාවත් බුදුගුණ මෙනෙහි කරන්න බැරි වුණොත් ධර්මය සිහි කරන්න. එතකොට ධර්මයේ සිහි කිරීම නිසා බය තැති ගැනීම ලොමු දහ ගැනීම නැති වෙනවා කියලා. යම් හේකින් ධර්මයේ මෙනෙහි කරන්නත් බැරි වුණොත් ශ්‍රාවක සංගරන්නේ සිහි කරන්න. එතකොටත් බය තැති ගැනීම ලොමු දහ ගැනීම නැති වෙනවා කියලා භාග්‍යවතුන් වහන්සේ වදාලා. ඉතින් යම් කෙනෙක් මේ විදිහට කටයුතු කළොත් ඒ විදිහට රැකවරණය ලැබෙනවාමයි. මොකද භාග්‍යවතුන් වහන්සේ තථාගත වන සේක. යම් දෙයක් වෙනවා කිව්වොත් ඒ දේ ඒ විදිහටමයි වෙන්නේ. වෙන විදිහකට වෙන්නේ නැහැ. හරි. අපි එහෙනම් මේ දුර්ලභ වීඩියෝ එක බලමු. තිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විච්ඡාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසම්පති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති. බලන්න බුදුගුණ ඇහෙද්දිම අර කොටිය නැවතුණා. බලාගෙන ඉඳලා කිසිම කරදරයක් කරන්නේ නැතුව කැලේටම ගියා. භාග්‍යවතුන් වහන්සේ වදාළ දේ කොයිතරම්නම් සත්‍යයක්ද. තව උපමා කුමටද? ඉතින් ඔයාලත් මේ කතාව අහලා ඇති. මොකද රුවන්වැලි සෑයේ කුණු පිරියම් කරද්දී ස්වාමීන් වහන්සේ නමක් පයලිස්සලා වැටෙනවා. එතකොටම ඒ ස්වාමීන් වහන්සේ කියනවා මට දජග්ග පිරිත පිහිටයි කියලා. හරි පුදුම දෙයක් තමයි සිද්ධ වෙන්නේ. ස්වාමීන් වහන්සේ වැටෙන්නේ නැතුව ඒ මොහොතේම ආරක්ෂාව සැලසෙනවා. ඉතින් අපිටත් කරදරයක් වුණ වෙලාවට තිසරණයම සිහි කරන්න, තිරුවන් කෙරෙහි පැහැදීම බලවත් කරගන්න මේ කතාව උපකාරයක්ම වේවා. ඔයාලා හැමෝටම තිරුවන් සරණයි.